මුලින්ම අපි තාච්චියක් ලිපේ තියාගෙන තාච්චිය ටිකක් රත් වෙන්න තියලා තෙල් ටිකක් දාගන්නවා. මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාගෙන තෙල් ටික රත් වෙනකොට අපි ඒකට හාල් මැස්සු ටික දාගන්නවා. හාල් මැස්සු ටික හොඳට හොදලා තෙත බේරලා තියලා තමයි මේ තෙලට දාන්නේ අපි. හාල් මැස්සු ටික වෙලාවක් බෙදෙන්න දීලා චුට්ටක් හැන්දෙන් කලවම් කරනවා. හැන්දෙන් කලවම් කරලා හාල් මැස්සු ටික බෙදුනට පස්සේ පොඩ්ඩක් හැන්දෙන් අපි හාල් මැස්සු ටික පැත්තකට කරන්න ඕනේ. පැත්තකට කරලා අර තෙල් තියෙන තැනට අපි අමු මිරිස්, කරපිංචා, ලූණු ටික දාලා ටිකක් බෙදෙන්න දෙනවා. අපි අර පැත්තකට කරපු හාල් මැස්සු ටික හිමීට ලූණු උඩට අරගන්නවා. කියන්නේ නැත්තම් හාල් මැස්සු ටික බෙදලා වැඩි වෙනවනේ. ඒ හින්දා අපි හාල් මැස්සු ටික මේ ටික හොඳට තෙලෙන් තැම්බෙන්න දීලා කෑලි මිරිස් ටිකක් සහ රස අනුව ලුණු ටිකක් අපි එකතු කරගන්නවා මේකට. දැන් ඒ ටික හොඳට කලවම් කරලා තෙලෙන් පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න ඕනේ අපි. දැන් ඉතින් මේක තැම්බුණාට පස්සේ කන්නයි තියෙන්නේ. මේ හාල් මැස්සු බෙදුම ඇත්තටම හරිම රසයි. ඔයාලත් ගෙදර හදලා බලන්න. පුදුම රසක් තියෙන මේ හාල් මැස්සු.